ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. මගේ නම සුදත්. දැන් මට වයස 40ක් විතර වෙන්නේ. මම ඉපදුනේ හැදුනේ හරිම සැපට. අපේ විමලසේන තාත්තා ගමේ හිටපු දක්ෂම ව්‍යාපාරිකයෙක්. අත ගහන දේ රත්තරන් වෙනවා කියලයි ගමේ අය තාත්තා ගැන කිව්වේ. තාත්තා මටයි අම්මටයි විතරක් නෙමෙයි තමන්ගේ සහෝදරයන්ට සැලකුවේ පුදුම ආදරයකින්. අන්න ඒ දීපල කෑදරකම තමයි අපේ පවුලට මේ වින්හැයිය ගෙනාවේ. මේක හූනියම්. එහෙම නැත්තම් අපේ ගම් පළාත්වල කියන විදිහට කොඩි විනයක් ගැන කතාවක්. තාත්තා පවුලේ බර කරට ගත්තට තාත්තගේ මල්ලිලා දෙන්නයි නංගි හිටිය හරිම කම්මැලිකමෙන්. ඒ රොමියල් බාප්පයි සෝමපාල බාප්පයි ඉන්ද්‍රාණි නැන්දයි. තාත්තා මේ අයට තමන් මහන්සි වෙලා ගත්ත සරුසාර පොල් ඉඩමක් පවරලා දුන්නා. ව්‍යාපාර පටන් ගන්න අත දිගහැරලා සල්ලි දුන්නා. ඒත් ඒ අය කළේ ඒ දීපල විනාශ කර නිකරුණේ කාලේ කාපු එක. මට අවුරුදු 20ක් විතර වෙනකොට තමයි තාත්තට එක පාරටම අසනීප වුණේ. ඒක හරිම පුදුමයි. මම දවසක් දවල් ගෙදර එද්දි තාත්තට හොඳටම දාඩිය දාලා ඇඟ සීතල වෙලා තිබුණා. හරියට මහසෝන ගැහුවා වගේ. එදා රෑම අපි තාත්තව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. හිතා ගන්න බෑ. දවස් 5ක් ඇතුළත තාත්තා ඇඳට සීමා වුණා. දොස්තර මහත්තුරු කිව්වේ දරුණු පිළිකාවක් කියලා. තාත්තගේ ශරීරයේ වේලිලා ඇස් වලවල් ගැහිලා හරියට අවුරුදු 100ක් විතර නාකි මිනිස්සෙක්ගේ වගේ වුණේ. තාත්තා අන්තිමට ඉල්ලුවේ ගෙදර යන්න ඕනේ කියලා විතරයි. දවසක් උදේ පාන්දර තාත්තට පුදුම සනීපයක් දැනුණා. තාත්තා බඩගිනි කියලා හොඳට බත් කෑවා. කාලා අම්මට කිව්වා මැනිකේ අර සහෝදරයන්ට දීලා දෙන ඉඩම ආපහු ඉල්ල ගන්න. එයාලට ඉන්න ටික විතරක් දීලා ඉතුරු ටික විකුණලා දාන්න කියලා. අපි හිතුවේ තාත්තා සනීප වෙලා කියලා. ඒත් එදා රෑ තමයි හැමදේම උඩ යටි කුරුුනේ. මැදියම් රෑ අම්මා කෑ ගහගෙන නැගිට්ටේ මිනී කුණු ගඳක් එනවා කියලා. බලද්දි තාත්තා නැති වෙලා. ඒත් පුදුම හිතන දේ තමයි ඒ මුළු ඇඳ වටේම වෙලාව පන්නපු මිනිහකගේ වගේ කූඹි පිරිලා. තාත්තගේ මල සිරුර තිබුණේ හරියට මාස ගාණක් පරණ වෙච්ච ඇට සැකිල්ලක් වගේ. අපේ අම්මගේ පැත්තේ සයිමන් සීයා එහෙම ඇවිත් තාත්තගේ දේහය එහාට ගත්තා. පුදුම දේ කියන්නේ දේහය එහාට ගත්ත ගමන් අර කෝමි රෑනත් දේහය පස්සෙන්ම ගියා. තාත්තගේ සහෝදරය තුන්දෙනාට අපි පණිවිඩය යවුවට එයාලා ආවේ නැහැ. පස්සේ එන්නම් කියලා පණිවිඩයක් ආපහු එවලා තිබුණා. පාන්දර 3ට විතර අපේ ගේ ඇතුලෙන් මහා මූසල සද්දයක් ඇහුණා. හරියට මහා හූනෙක් කෑ ගහනවා වගේ. කන් අඩි පැලෙන තරම් සද්දයක්. අපේ ආච්චි බය වෙලා මේ සද්දේ යකාගේ සද්දයක්දෝ කියලා මුමුණන්න ගත්තා. ඒක හරිම අස්වාභාවික සද්දයක්. උදේ පාන්දර තමයි රොමියල් බාප්පයි සෝමපාල බාප්පයි ඉන්ද්‍රාණි නැන්දයි ආවේ. ඇවිත් පොරුවට අඬලා ටික වෙලාවකින් ආපහු යන්න ලෑස්ති වුණා. ඔය අතරේ තමයි තාත්තගේ හිතවත් අන්දිරිස් කුරුන්නාන්සේ ගෙදරට ආවේ. කුරුන්නාන්සේ කෙට ගොඩ වුණා විතරයි අර පාප්පලයි නැන්දයි බය වෙච්චි හාව වගේ ගැහි එතනින් මාරු වෙලා යනවා මම දැක්කා. අන්දිරිස් කුරුන්නාන්සේ මල ගෙදරට ආපු ගමන් කිව්වා දැන් නම් අර කුණු ගඳ එන්නේ නෑ නේද? ඊට පස්සේ තාත්තා ළඟට ගිහින් කිව්වා විමලසේන මහත්තයාට මේ වෙලා තියෙන ලෙඩක් නෙවෙයි. මේක මාරක බන්ධනයක්. හෝනියමක් කරලා තියෙන්නේ. ඔය ළමයින්ට අර අමුතු සතෙක් කෑ ගහන සද්ද ඇහුන්නේ නැද්ද?
අපි ඔළුව වැනුවා. කුරුන්නාන්සි කිව්වා මේක පටන් ගැනීම විතරයි. පවුලම ඉවරයක් කරනකම් මේක නවතින්නේ නැහැ. තාත්තගේ 7 දවසේ දානෙත් ඉවර වුණාට පස්සේ අම්මා අර ඉඩම ගැන කතා කරන්න පාප්පලාගේ ගෙවල් වලට ගියා. ඒ ගියාම රොමියල් පාප්පලා අම්මට තර්ජනය කරලා තිබුණා ආයේ මේ පැත්තේ ආවොත් මරලා දානවා කියලා. අපි ඒ ගැන ග්‍රාම සේවක මහත්තයාට පැමිණිලි කරා. ඊට පස්සේ තමයි අම්මටත් අමුතු විදිහට අසනීප වෙන්න ගත්තේ. දවසක් රෑ අම්මට හොඳටම ඔලුව රිදෙන්න ගත්තා. ආපහු අර මූසල හූනියම් සද්දේ ගේ ඇතුලෙන් ඇහෙන්න ගත්තා. සද්දේ වැඩි වෙනකොටම අම්මට කැස්සක් හැදිලා කැස්ස එන්න වැඩි වෙන්න ගත්තා. මට තාත්තාව මතක් වෙලා පය හිතුණා. මම ඉක්මනටම අන්දරිස් කුරුන්නාන්සේ හොයාගෙන එයාගේ ගෙදරට ගියා. කුරුන්නාන්සේ එද්දි අපේ නෑදෑයෝ අම්මව ඉස්පිරිතාලේ ගෙනියන්න ලෑස්ති කරනවා. කුරුන්නාන්සි කෑ ගැහුවා. ඔහොම හිටපල්ලා. ඉස්පිරිතාලේ ගෙනිච්චොත් විමලසේන මහත්තයාට වුණ දෙයම තමයි මේ ඇත්තිටත් වෙන්නේ. කුරුන්නාන්සේ තර්ජනාත්මකව කිව්වේ. මේක ඉඩම් කේස් එකක්. මේක හූනියමක් නිසා වෙච්ච දෙයක්. මේ හූනියම කරේ තමුන්ලගේ ලේ නෑවමයි කියලා කුරුන්නාන්සි කෑ ගැහුවා. ඒක ඔප්පු කරන්න කුරුන්නාන්සි කිව්වා ආය අර සද්ද එනකොටම අම්මට අමාරු වේවි. ඒක ඇත්ත. ඒකේ විදියටම වුණා. ඒ සද්ද ඇහෙනකොටම අම්මා කෑ ගහලා ඇඬුවා. අපේ සීයා වැඳ වැටිලා කිව්වා අනේ කුරුන්නාන්සේ ඕනම දෙයක් කරලා මගේ දුව බේරලා දෙන්න. කරපෙවුන්ට මේක ආපහු යවන්න. අනේ පින් සිද්ධ වේ කුරුන්නාන්සේ. ආන්දිරිස් කුරුන්නාන්සේ මන්තර මෙතිරුවා. දෙහි ඇඹුල් කාලා කොළ වගයක් අම්මගේ ඇඟට තියලා දුම් මැල්ලුවා. ටික වෙලාවකින් අර කොළ ඒ රස්නෙට වේලිලා ගියා. මහත්තයෝ විශ්වාස කරන්න. අර කොළ අස්සෙන් පණුව හැලෙන්න ගත්තා. හරියට පරණ තුවාලකින් එනවා වගේ සුදු පාට පණුව පොල් කට්ටක් පිරෙන්නෙම වැටුණා. කුරුන්නාන්සේ ඒ පණුව පිරුණු පොල් කට්ට අරගෙන ගිහින් අපේ කුණු කොඩේ දාලා ගිනි තියලා අලු කළා. ඒ අලු ටික හුළඟට පා කරලා යවුවා. කුරුන්නාන්සේ අත හොදගෙන ඇවිත් කිව්වා දැන් හරි. කරපු කෙනාටම දැන් දඬුවම් ලැබෙයි කියලා. සතියක්වත් ගියේ නෑ. මුලින්ම රොමියල් පාප්පා. එයා රාමදින්න ගිහින් පොල් ගහෙන් වැටුණා. පිටේ හැදුණු ගෙඩියක් නිසා අවුරුද්දක්ම ඇඳේ දුක් විඳලා මැරුණා. හරියටම අඟහරුවාත රෑ එයා කෑ ගහනවලු යකෙක් පේනවා කියලා. ඊළඟට ඉන්ද්‍රාණි නැන්දා. එයාව පිස්සු බල්ලෙක් කාලා තුවාලේ හොඳ උනේ නෑ. තුවාලේ පණුව ගහලා සැරව ගල එයා අවුරුදු 2ක් දුක් විඳලා අන්තිමේදී මැරුණා. අන්තිමටම ඉතුරු වුණේ සෝමපාල බාප්පා. එයාට ෂේ රෝගේ හැදුණා. එයත් එයාගේ මාමණ්ඩිත් දෙන්නම ලේ වමනය කර මාස 6ක් යද්දි මැරුණා. වමනේ එක්ක පණුව ගියා කියලා තමයි අපිට ආරංචි උනේ. මේ හැම මරණයකම අවසානයේ අන්දිරිස් කුරුන්නාන්සේ අපේ ගෙදරට ආවා. ඇවිත් පහනක් පත්තු කොහෙවත් යන දීපල තණ්හාවක් නිසා මගේ අහිංසක තාත්තට විඳවන්න උන එක ගැන නම් මට අදටත් දුකයි. මේ වගේ ලස්සන කතාවක් අරගෙන එනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් මම ආරාධනා කරනවා.